ඉතින් මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ රුපියල් ලක්ෂයක් වටින තෑග්ග. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නෙවෙයි නම් ඒකටත් ක්‍රමයක් ඔයාලට Google Gemini Pro Access හම්බ වෙනවා. මේකේ කූල්ම පාර්ට් එක තමයි ඔයාට 2 TB Google storage එකක් මේ පැකේජ් එකත් එක්ක හම්බ වෙනවා. ඔයාට Google Flow වලට ක්‍රෙඩිට් 1000ක් හම්බෙලා තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ Google Gemini Pro account එක. වයස අවුරුදු 18ට වැඩි ඕනෑම විශ්වවිද්‍යාලයක සිසුවෙකුට මාස 3ක් සඳහා නොමිලේ VAO3 ලබාගත හැකිය. ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ Tech Pulse by ෂාන් එක්ක. අද මම ඇවිල්ලා ඉන්නේ ඔයාලට වටින තෑග්ගක් අරගෙන. ඔව්, ඔයාලා වීඩියෝ එක පටන් ගනිද්දි දැක්කා වගේම Google සමාගමේ අලුත්ම VAO3 මොඩල් එක මාස 15ක් යනකල් නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් ගැන කියන්නයි යන්නේ. ඔයාලා දන්නවද මේ මුලින්ම දැකපු වීඩියෝ එකක් VAO3 වලින් ජෙනරේට් කරපු එකක් කියලා? ඉතින් මේ වගේ වටිනා දෙයක් මාස 15ක් යනකල් නොමිලේ යූස් කරන්න පුළුවන් කියන්නේ ඔයාට ඒකෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ඉතින් මම ඔයාලට කිව්වනේ මම අද ගෙනල්ලා තියෙන ලොකු තෑග්ගක් කියලා. පොඩ්ඩක් බලමු මේ තෑග්ග කොච්චර වටිනවද කියලා. ඔයා මේ Google AI plan එක සල්ලි දීලා ගන්න ගියොත් මාසෙකට රුපියල් 6425ක් වගේ මුදලක් වැය කරන්න වෙනවා. එතකොට මාස 15කට ගණන් හදලා බැලුවොත් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් මේකට වැය වෙනවා. ඉතින් මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ රුපියල් ලක්ෂයක් වටින තෑග්ග. මේ කියන මාස 15ක නොමිලේ දෙන දීමනාව Google සමාගම දැනටමත් හඳුන්වලා දීලා තියෙන්නේ Google AI Pro කියන පැකේජ් එක සඳහා. මේක විශේෂයෙන්ම හඳුන්වලා දීලා තියෙන්නේ විශ්වවිද්‍යාල සිසුන් සඳහා. ඒ වගේම තෝරාගත් රටවල් කිහිපයකට විතරයි. ඒ කියන්නේ ඇමරිකා, ජපානය, බ්‍රසීලය, ඉන්දුනීසියාව වගේ රටවල්. හෝ මේ ලිස්ට් එකේ ලංකාව නෑනේ. කලබල වෙන්න එපා. ඒවට ක්‍රම තියෙනවා. ඒ වගේම ඔයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නෙවෙයි නම් ඒකටත් ක්‍රමයක් තියෙනවා. මම වීඩියෝ එක අන්තිමට කියලා දෙන්නම් ඒක. ඉතින් ඔයා හිතන්නේ මේ පැකේජ් එකත් එක්ක ඔයාට හම්බ වෙන්නේ VAO3 විතරයි කියලාද? නෑ. මෙන්න මේ වගේ ලොකු ලිස්ට් එකක් ඔයාට හම්බ වෙනවා මේ පැකේජ් එකත් එක්ක. ඉතින් අපි බලමු VAO3 වලට අමතරව ඔයාට මේ පැකේජ් එකෙන් හම්බ වෙන්නේ මොනවද කියලා. පළවෙනි එක තමයි ඔයාට Google Gemini Pro Access හම්බ වෙනවා. ඒ වගේම high quality video generate කරන්න VAO2 access හම්බ වෙනවා. මේකේ VAO2 කියලා තිබ්බට ඔයාට VAO3 use කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට notebook LM වල Pro access හම්බ වෙනවා. ඊළඟ එක තමයි Gmail, Google Docs වගේ service වල Gemini use කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ පැකේජ් එක use කරන ඔයාට Google එකෙන් ඉස්සරහට එන AI features මුලින්ම experience කරන්න හම්බ වෙනවා. මේකේ coolම part එක තමයි ඔයාට 2 TB Google storage එකක් මේ පැකේජ් එකත් එක්ක හම්බ වෙනවා. ඉතින් කවුද මාස 15කට 2 TB ස්ටෝරේජ් එකක් ෆ්‍රී දෙන්නේ? ඉතින් වැඩි කතා නැතුව අපි ගිහිල්ලා බලමු කොහොමද මෙන්න මේක කරන්නේ කියලා. ඉතින් මම මුලින් කියපු විදිහට මේ පැකේජ් එකට ලංකාවට ඇක්සස් නැහැ. මේක ගන්න නම් අපිට පොඩි වංගුවක් ගහන්න වෙනවා. ඒකට අපිට මුලින්ම කරන්න වෙන්නේ VPN extension එකක් download කරගන්න එක. මේකට ඔයා යන්න ඕන Chrome extensions වලට. මේ පේන විදියට Chrome extension icon එක click කරාම ඔයාට බලා ගන්න පුළුවන් manage extensions කියලා තියෙනවා. ඉතින් මේ manage extensions කියන එක click කරාම ඔයාව අරන් යනවා මෙන්න මේ tab එකට. ඒකෙදී ඔයාට බලා ගන්න පුළුවන් Chrome web store කියලා link එකක් තියෙනවා. මේකෙදී ඔයා Chrome VPN extension කියලා search කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ගොඩාක් VPN extensions තියෙනවා. ඒ අතරින් ඔයා select කරගන්න මෙන්න මේ extension එක. හරි. දැන් add to Chrome button එක click කරාම මේක download වෙන්න ගන්නවා. හරි. දැන් ඔයාගේ extension එක download වෙලා install වෙලා තියෙන්නේ. ඔයාට ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ආයි extension button එක click කරලා ඔයාගේ VPN එක open කරගන්න එක. open කරලා මේ පේන විදිහට USA select කරන්න. select කරලා connect කරන්න. හරි. ඔයා USA select කරගෙන VPN එක connect කරගත්තා නම් අපි යමු ඊළඟ step එකට. ඔයාට කරන්න තියෙන්නේ මම description එකේ දීලා තියෙන link එක click කරන්න. ඒ link එක click කරාම ඔයා අරගෙන යයි මෙන්න මේ page එකට. මේකට ගියාම බලා ගන්න පුළුවන් ඔයාට වගේ Google account එකේ icon එක. මම ඔයාලට recommend කරන්නේ මේ සඳහා අලුත් email එකක් භාවිතා කරන්න. ඔයා දැනටමත් පාවිච්චි කරන emails භාවිතා කරන්න එපා. ඉතින් ඔයාට මෙතන පෙන්නන්න ඔයා දැනට භාවිතා කරන Google account එක නම් ඔයා අලුතෙන් හදාගත්තු Google account එක මෙතෙන්ට add කරගන්න. ඊළඟට ඔයාට කරන්න තියෙන්නේ verify student status කියන බටන් එක click කරන්න. මෙතනදී ඔයාට ඔයාගේ university email එක add කරන්න සිද්ධ වෙනවා. ඔයා දැනටමත් යුනිවර්සිටි එකක ඉගෙන ගන්නවා නම් ඔයාගේ යුනිවර්සිටි මේල් එක බය නැතුව මෙතෙන්ට ඇඩ් කරන්න.
ඔයා යුනිවර්සිටි එක ඉගෙන ගන්න කෙනෙක් නෙවෙයි නම් මේ වීඩියෝ එක අන්තිමට මම ඔයාලට කියන්නම් කොහොමද යුනිවර්සිටි මේල් එකක් හදාගන්නේ කියලා. මෙන්න මේ විදිහට ඔයා යුනිවර්සිටි මේල් එක ඇඩ් කරාම ඔයාගේ යුනිවර්සිටි මේල් එකට OTP එකක් එයි. ඒ OTP එක මෙතෙන්ට දීලා ඔයාගේ ඊමේල් එක වෙරිෆයි කරගන්න. ඊළඟට ඔයා වරන් යන්නේ පේමන්ට් සෙක්ෂන් එකට. මේකෙදි ඔයාට ඔයාගේ කාඩ් එක ඇඩ් කරන්න සිද්ධ වෙනවා. බය වෙන්න එපා, මේකට කාඩ් එක ඇඩ් කරා කියලා ඔයාගේ අතින් කිසිම මුදලක් කැපෙන්නේ නැහැ 2026 අගෝස්තු 29 වෙනකම්. ඒ නිසා ඔයා මතක තියාගන්න 2026 අගෝස්තු 29ට කලින් මේ සබ්ස්ක්‍රිප්ෂන් එක කැන්සල් කරන්න. ඉතින් මම මෙතන කාඩ් කියන එක සිලෙක්ට් කරලා මගේ කාඩ් එක ඇඩ් කරගන්නවා. ඉතින් මතක තියාගන්න මෙතන ඇඩ්‍රස් එක ඇඩ් කරද්දී USA postal code එකක් ඇඩ් කරන්න. මෙන්න මේ විදිහට ඔයාලට USA postal code එකක් හොයාගන්න පුළුවන්. ඔන්න දැන් මෙතන වැටලා තියෙනවා ඔයාගේ සබ්ස්ක්‍රිප්ෂන් එක සාර්ථකයි කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ Google Gemini Pro account එක. ඔයා සාමාන්‍ය Gemini use කරපු කෙනෙක් නම් ඔයාලට පේනවා ඇති මෙතෙන්ට අලුතෙන් බටන් එකක් ඇඩ් වෙලා තියෙනවා වීඩියෝ කියලා. මේක Pro users ලාට විතරයි හම්බ වෙන්නේ. ඉතින් ඔයාලට දැන් Pro access තියෙනවා. ඔයාලට prompt එකක් දීලා වීඩියෝ එකක් generate කරගන්න පුළුවන්. ඉතින් Gemini වලට විතරක් නෙවෙයි ඔයාලට Google Flow වලට credit 1000ක් හම්බ වෙලා තියෙනවා. මේ ක්‍රෙඩිට් 1000 යූස් කරලා ඔයාලට Veo 3 වලින් වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන්. ඒක කරන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේ වැඩේ කරද්දී ඔයාට යුනිවර්සිටි මේල් එකක් නැත්නම් ඔයා මොකද්ද කරන්නේ? ඔයාට පුළුවන් ටෙම්පරරි යුනිවර්සිටි මේල් එකක් හදාගන්න. මෙන්න මේ ස්ක්‍රීන් එකේ පේන URL එක ටයිප් කරලා ඔයා මෙන්න මේ සයිට් එකට යන්න. මේ සයිට් එකට ගියාම ඔයාට ටෙම්පරරි මේල් එකක් හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාගේ යූසර් නේම් එක මෙතන ටයිප් කරලා ඊට අදාළ ඊමේල් එක හදාගන්න. මෙන්න මේ පේන විදිහට ඔයාගේ යූසර් නේම් එක ටයිප් කරන්න. ටයිප් කරලා මෙන්න මේ විදිහට ඊමේල් එක හදාගන්න. ඊට පස්සේ අපි අර කලින් යුනිවර්සිටි මේල් එක ඇඩ් කරපු තැනට මෙන්න මේ මේල් එක ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයා send OTP බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයාට OTP එක ඇවිල්ලා තියෙනවා. ඔයා මේ OTP එක අරගෙන ඊමේල් එක වෙරිෆයි කරගන්න. මේ ක්‍රමය මම වැඩි රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයාට යුනිවර්සිටි මේල් එකක් හොයාගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම යුනිවර්සිටි මේල් එකක් හොයාගෙන මේ වැඩේ කරන්න. මොකද හදිස්සියෙන් හරි ඔයාට ආයි වෙරිෆිකේෂන් එකක් කරන්න ආවොත් මේ ටෙම්පරරි මේල් එකට ඇක්සස් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට පුළුවන් නම් ඔයා අඳුරන කෙනකින් හරි යුනිවර්සිටි මේල් එකක් හොයාගෙන මේ වැඩේ කරගන්න බලන්න. ඉතින් ඔන්න ඔහොමයි අද අපි රුපියල් ලක්ෂයක් වටින Google Gemini Pro Access නොමිලේ ගත්. ඉතින් මේ process එකේ යද්දී ඔයාට මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් share කරන්න. වීඩියෝ එක වටිනවා නම් අනිවාර්යෙන්ම like එකක් දාන්න. channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාටත් මේ වගේ වටිනා වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් එයි. ඉතින් තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න.